යාළුවනේ අද දවසේ ගමනාන්තය අවසන් කරන්න හදන්නේ මම. ඔය ආකාරයට ආව තවත් ලස්සන පොට්ටයකට. ඔයාලට පේන මේටි අද මේ වැහපු වැස්සට කාර ගලනවා. ඔයාලට පේනවා ලස්සනයි නේද? ලස්සන වගේම තමයි මෙතන භයානකකම. මොකද මෙන්න මේ ඇලේ එන වතුර පාරයි බලපුවාම මේ මෙතනට එනකොට ඔයාලට පේනවා ඇති මේ වතුර දෙක වෙනස් වෙනවා. මෙන්න මේකේ උඩහ වතුර එනවා කියලා කියන්නේ යාළුවනේ. අනිවාර්යෙන් මේක දෙකට තරලා යනවා වතුර මේ වතුර පාර. මේකත් සක්‍රිය වෙලා ඒ වුණාට මේකේ වතුර පාර සාමාන්‍ය විදිහට තියෙන්නේ. උනාට මෙන්න මේ වතුර පාර ඉච්චර වෙන ඩේන්ජරස් කේස් එකක්. පේන්න මැති ඔයාලට මේ ආකාරයට තමයි තියෙන්නේ. මේ තමයි ඒකේ අවසානයේ නිමාව. මේක මේ බලාගාරයක් හදලා තියෙන යාළුවනේ. මේ පාලමක් අලුතෙන් ගහලා තියෙන මේ බලාගාරේ. මේ පාර මේ පරණ පාර නරක. මෙතනින් පිටේ පාර ඉස්සර. මෙතනින් මේ පාර නෑ. ඒ නිසා මෙතනින් මේ ආකාරයට පාලම දාලා මේ ආකාරයට තියෙනවා. එකෙන් ටික වතුර වැඩි වීගෙන එන්නේ. අල බොර වීගෙන එන්නේ. එන යාළුවනේ සුබ දවසක් කියලා කියනවා ඔයාලා හැමෝටම. අම්බානෙට කූඩැල්ලොත් ඉන්නවා. ගමනාන්තයේ අවසානයේ කූඩැල්ල විතරයි ඉතුරුනේ. චෝටි පැටවු ඉන්නවා මේ කාලේ ඉන්නවා අනිවාර්යෙන් කූඩලු පැටවු. මේ කූඩලු ගෙඩි කඩන කාලේ නිසා තමයි පැටවු ඉන්නේ. නම් බායු හැමෝටම